Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි මේ voice කරන්නේ ලස්සන වීඩියෝ එකක්. ඉතින් ඒක අපි ගිය ලස්සන සුන්දර චාරිකාවක්. හැමෝම බලාගෙන ඉන්න යන්න ආසම කරන රටක් තමයි ස්විස්ලන්තය කියන්නේ. ඉතින් අපි හිතුවා අපි ගියපු තැන් අපි කරපු දේවල් ඔයාලත් එක්කත් බෙදා ගන්න. ඒ වගේම දැන් මේ අපි යන්නේ ට්‍රේන් එකක. හැබැයි මේ ට්‍රේන් එකේ නම් සීට් නෑ. මේකේ අපි යන්නේ අපේ කාර් වල. ඒ කියන්නේ දැන් අපේ කාර් ඒක ඇතුළට දාලා තමයි මේ ට්‍රේන් එක යන්නේ. එතකොට අපේ කාර් වල එන්ජින් ඕෆ් කරලා තමයි යන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ ට්‍රේන් එකේ යද්දී පොඩි රූල්ස් වගේක් තියෙනවා මුලින්ම. ඉතින් ඒවට අපි ඒව පිළිපදින්න ඕනේ. ඒ වගේම මේ ට්‍රේන් එකේ යන අපි පැය භාගයක් විතර මේ ට්‍රේන් එකේ ගියා. ඒකෙදි අපිට ස්විස් ප්‍රෑන්ක් 37ක් වගේ මුදලක් තමයි අපිට ගියේ. ඉතින් ඒක ලස්සන සුන්දර චාරිකාවක් වුණා. ගොඩක් ලස්සන තැන් අපිට අපේ කාර් එකේ ඉඳගෙනම බලා ගන්න පුළුවන් වුණා. Sinistra. මතක තියාගන්න මේ රටේ ඉපදෙන්නත් පින් කරලා තියෙන්න ඕන. අර වගේ ගඟකින් අර වම්මෝ මේ කලර් එක ඕකේ. ජීවත් වෙන්න ඉඳලා තියෙන ගයක් අරගෙන අපි ඔක්කොමලා සල්ලි දාලා එක ගයක් ගමු. මොකද කියන්නේ? holiday house, right? මොනවා ලී මං හිතන්නේ නේ. So, I want to cheese, veggie farm, butler, restaurants. Cheese. Abi Switzerland cheese try ඉතින් අපි යමු දැන් ලස්සන ස්විස්ලන්තයේ ලස්සන පාරක. අපි මේ දැන් ආවේ බ්‍රියන්ස් වලට. ඉතින් දැන් අපි යන්නේ ස්විස් වල තියෙන ලස්සන පැනරොමික් ට්‍රේන් එකේ. ඉතින් අපි බලමු මේ එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා අපිට. ඒ වගේම guys මේකේ විශේෂත්වය තමයි මේක දුවන්නේ අඟුරු වලින්. පැය එකමාරක දුරක් වගේ අපි මේ ට්‍රේන් එකේ කඳු මුදුන නගිනවා. ඉතින් එහෙනම් අපි යමු.
අපි මේ ට්‍රේන් රයිඩ් එක ගියේ ජූලි අන්තිම වගේ. ඉතින් අපිට පුළුවන් වුණා මේ ට්‍රේන් එකේ උඩම කඳු මුදුනටම යන්න. රොතන් වලටම අපිට මේ ට්‍රේන් එකේ යන්න පුළුවන් වුණා. ඉතින් මාරම ලස්සනයි මේ ට්‍රේන් රයිඩ් එක. ඒ වගේම තමයි මේ ට්‍රේන් රයිඩ් එකට අපිට එක පුද්ගලයෙකුට ස්විස් ෆ්‍රැන්ක් 95ක් 100ක් අතර වගේ මුදලක් තමයි ගියේ. මට හරියට මතක නෑ. අපි නම් කලින්ම බුක් කරගෙන ගියේ. ඔයාලා යනවා නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න කලින්ම බුකින් එකක් දාගෙන යන්න. ඉතින් guys දැන් අපි යන්නේ අපේ ලස්සන ට්‍රේන් රයිඩ් එක. ඉතින් guys මේ තමයි රතන් වල උඩම ලස්සන කඳු මුදුන. ඉතින් බලන්නකෝ දැන් මම මේ නගින්නේ ස්ටේෂන් එකේ රතන ස්ටේෂන් එකේ ඉඳන් කඳු මුදුනටම. ඉතින් බලන්නකෝ මාරම ලස්සනයි.
කියා ගන්න වචන නෑ. ඒ ලේක් එක පල්ලෙහාට පේන විදිහ මාරම ලස්සනයි. ඉතින් මේ ජූලි මාසයේ නමුත් බලන්නකෝ වටපිටාව පේද්දී ඒ කඳු මුදුන් වල තියෙන හිම තට්ටු දිය වෙලා පොඩ දිය වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මාරම ලස්සනයි. ඉතින් guys මේ තමයි රතන් උඩම කඳු මුදුන මාරම ලස්සනයි. ඒකට කියාගන්න වචන නෑ ඇත්තටම. පරිස්සමෙන් යන්න ඕන මොකද මේ ටිකක් වැටවල් අඩුයි. ඒක නිසා. ඉතින් මම ඇන්ටි මාත් එක්ක එනවා. ඉතින් මම තමයි එයා තනියම එනවා. හොයාගෙන බලන්න මට කොච්චර ආදරේද කියලා. එයා තනියම එනවා. මේ නම් මගේ අම්මේ තාත්තේ. ඉතින් ගියාලා දෙන්නත්. ඉතින් දැන් මම මේ ඉන්නේ රතන් වල උස්සම කඳු මුදුනේ උඩම කෙරවලේ. ඉතින් මාරම ලස්සන පේනවනේ ඔයාලට කොහොමද ලේක් එක පේන්නේ කියලා. මෙතනට ආපුවම කොහොමද ඒ දැනෙන ෆීල් එක කියන්න තේරෙන්නේ. ඒක විඳින්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ අංකල් කොහොමද පැරෂුට් එකේ එයාගේ ගමට යන්නේ කියලා. මොකද අපි එයාගෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. එයා කිව්වා එයාගේ ගමට යනවා කියලා පල්ලෙහාට. එයාලගේ විනෝදාංශය තමයි ඔහොම පැරෂුට් වල ඔහොම යන එක. ඉතින් එයා මාර විදිහට try කරා මෙතනදී හුලං එහාට යනවා මෙහාට යනවා. ඉතින් ඒතකොට මං හිතන්නේ විනාඩි 10ක් 15ක් වගේ try කරලා තමයි එයා කොහොමද පැරෂුට් එකේ ඔහොම එයාගේ ගමට ගියේ.